අද මගේ ඩයට් එකේ 21 වෙනි දවස බලමු 21 වෙනි දවසේ මම මොනවද ඩයට් එකට එකතු කරගත්තේ කියලා. ඉස්සෙල්ලාම දැන් නූල්ලස් ඔතන නූල්ලස් ග්‍රෑම් 100ක් තියෙන්නේ. හරිද? නූල්ලස් අර ගොඩාක් ගත්තේ නෑ නූල්ලස්. ග්‍රෑම් 100ක් තමයි අරන් තියෙන්නේ. නැත්තම් කට්ටිය කියන නූල්ලස් කන්න හොඳ නෑ කියලා. එතන නූල්ලස් කියන්නේ අර දෙවෙනි ගති කියලා තියෙන්නේ. හාල් පිටි වලින්ම හදලා තියෙන එක. ඒකෙන් ග්‍රෑම් 100ක් ගත්තා. ඊට පස්සේ චිකන් ගත්තා. චිකන් ග්‍රෑම් ස්ටික්. එතන චිකන් ග්‍රෑම් 100ක් තියෙනවා. පරිප්පු ග්‍රෑම් 100ක් තියෙනවා. චිකන් ග්‍රෑම් 100යි, නූල්ලස් ග්‍රෑම් 100යි, පරිප්පු ග්‍රෑම් 100යි. ඔහොම තමයි ගත්තේ. ඉතින් අද මම කල් තියලා කියන්නේ අද 8:00 විද්දු උදේට කෑවම. 8:00 විද්දු උදේ කෑවා. ඔය ටික තමයි කෑවෙත්. තමයි අද ඩයට් එකත් හරියට කෙරුණා. අදට මම ඩයට් එක පටන් අරන් හරියටම සති 3ක් වෙනවා අදට ඩයට් එක පටන් අරන්. හිමිට කරගෙන යනවා. ඉතින් ලොකුවට කරගන්න බැරි වුණත් එතකොට මම මාසෙ තව සතියක් ගියාට පස්සේ මම කියන්නේ කන කෑම ප්‍රමාණය වලින් වෙනස් කරනවා. බත් ග්‍රෑම් 150 ගත්ත එක 100කට විතර අඩු කරනවා. ටික මම අඩු කරන්න ඕනේ. එකපාර ගොඩාක් අඩු කරන්න බෑනේ. එහෙම තමයි ඩයට් එක කරගෙන යන්නේ. අවුලක් නෑ. ඉතින් ෂේප් එකේ ඩයට් කරගෙන යනවා. ඊළඟ ඩයට් එක කැඩුණා මගේ අතින්. අද කරගත්තා. ඔහොම තමයි. අද මගේ ඩයට් එකේ 22 වෙනි දවස. අපි බලමු අද 22 වෙනි දවසේ මම ඩයට් එකට මොනවද එකතු කරගත්තේ කියලා. ඉස්සෙල්ලාම තියෙනවා රතුපත්. සුපුරුදු පරිදි රතුපත් ගත්තා. ග්‍රෑම් 150ක්. ඊට පස්සේ ඔතන තියෙනවා අල. ඔය අල මොකක්ද ඔය කියන්නේ මේ අර කූනිස්ස දාලා අල බින්දුම. කූනිස්ස අල බින්දුම එකක් හදලා තියෙනවා. අල මන් ටිකයි ගත්ත ගොඩාක් ගත්තේ නෑ. අල වැඩි කන්න හොඳ නැති හින්දා ආසාවට කන්න හදාගත්තේ. රහයි එක. හදන්න ඕගොල්ලෝ දන්නවද දන්නේ මාන රහයි අල එක. ඊට පස්සේ තියෙනවා ගෝවා. ගෝවා වලට සැමෙන් දාලා මලවලා තියෙන ගෝවා. ඊට පස්සේ බිත්තර දෙකක් ගත්තා. ඔතන තියෙනවා අල ග්‍රෑම් 50යි. ඔය අල හදපෙකින් 50ක් ගත්ත ග්‍රෑම්. ඊට පස්සේ බත් ග්‍රෑම් 150යි. ගෝවා එකෙන් ග්‍රෑම් 100යි. බිත්තර ගෙඩි 2යි. ඔහොම තමයි මම අද දවසේ ඩයට් එකට එකතු කරගත්තේ. ඊට පස්සේ උදේ කොහම හරි කිරියම්ම දානයක් තිබිලා. කිරියම්ම දානේ කිරිබත්තරම හම්බුණා. මම පෙරහජත් මුකුත් කෑවේ නෑ. කිරිබත් කෑල්ලකට ඒකේ මම ෆොටෝ එකකුත් දැම්ම දවල්. මේ ඒකට ඔය අල මේව එක්කිනුයි ගෝවා චුට්ටකුයි දාගෙන චුට්ටි කෑල්ලක් කෑවා. ඒ ටික තමයි අද දවසේ මම ගත්තේ. ඉතින් අද ඩයට් එක අවුලන්නේ හරියටම කරා. ව්‍යායාම කියන්නේ අද නම් දිව්වෙත් නැහැ. අද ව්‍යායාම කරේ නෑ. හෙට උදේම යන්න ඕන දුවන්න. ව්‍යායාමත් කරගෙන එහෙම කරගෙන යනවා. ඉතින් අද 22 වෙනි දවස. ඔහොම කරගෙන යනවා. 22 කියන්නේ දවස් 30ක් ගියාට පස්සේ මම හරියටම රිසල්ට් කොහොමද කියලා ඔයගොල්ලන්ට කියන්නම්. සතියෙන් මම දැම්මා. මේ සතියේ මම කියන්නේ ලැබෙන එන මේ සතියෙම කියන්නම් හරියටම බර කොච්චර වැඩි වෙලාද අඩු වෙලාද කොච්චර කොහොමද කියලා විස්තරය කියන්න. ওই විදිහට තමයි අද කැම ටික ගත්තේ. අදත් හරියට ඩයට් එක කරා. හරියට සිද්ධ වුණා. උදේ මම අද කද්දී 11යි. හවස මම කද්දී 3යි ගානක්. 3:00 විතර ඇති. වේල් දෙක කොහොම ගත්තා. අද මගේ ඩයට් එකේ 23 වෙනි දවස. ඉතින් බලමු අද 23 වෙනි දවසේ මම මොනවද ඩයට් එකට එකතු කරගත්තේ කියලා. ඉස්සෙල්ලාම ඔය මයින් හැටි තමයි දාලා තියෙන්නේ. ගොඩක් අය අහනවනේ මයින් කොහොමද ඔය ගාන හරියටම කියන්නේ කියලා. ඔය විදිහට දාමයි ඉන්නේ. ඊට පස්සේ මම පෙන්නන්නම් මොනවද ගත්තේ කියලා හරියටම පිඟාන. ඊට පස්සේ ඔතන ඔය ගානට මැන ගන්න පුළුවන් මේ ඔය වගේ පොඩි තරාදියක් අරගෙන ගොඩක් කට්ටිය තරාදිය ගත්තේ කොහෙන්ද කියලා අහලා තියෙනවා. ඒ ගොඩ ප්‍රශ්න මට ඉන්බොක්ස් එකට ගොඩක් අය ප්‍රශ්න අහලා දාලා තියෙනවා. මම එක එකට උත්තර දෙන්නම්. ඔය විදිහට ගත්තා. ඒ ඔය විදිහට මැන ගත්තා. ඊට පස්සේ මම ඔය ඉස්සෙල්ලාම අරන් දෙනවා සුපෝදු පරිදි රතුපත්. රතුපත් ග්‍රෑම් 150ක් ඔතන තියෙනවා. ගොඩක් අය කියනවා බත් වැඩි ඔහොම ගන්න එපා මෙහෙම කියලා. මෙහෙමයි මම එකපාර අඩු කරන්නේ නැහැ. මම ටික අඩු කරන්නේ. එකපාර ගොඩාක් අඩු කරන්න බෑ. මොකද මම බර ගොඩාක් අඩු කරගන්න හිතන් ඉන්නේ. ඒකින්ද මම චුට්ට පියවරෙන් පියවර අඩු කරගෙන යන්නේ. එකපාර ගොඩාක් අඩු කරන්න බෑනේ. ඊට පස්සේ ඔතන තියෙනවා චිකන් අරන් තියෙන චිකන් බ්‍රෙස්ට් එක. චිකන් බ්‍රෙස්ට් එක මේ ලුණුයි මොනවද ලුණු දාලා තියෙනවා. මේ ගම්මිරිස් දාලා තියෙනවා. ඊට පස්සේ කොච්චි කලා දෙක තුනක් පුහින් වල කපලා දාලා තියෙනවා. ඒකල ඒ ටික ලුණු දාලා තියෙනවා. සුදු ලුණු දාලා තියෙනවා. ඒ ටික හොඳට අනලා
ෆ්‍රයි පෑන් එකට දාලා නිකන් ෆ්‍රයි කරලා වගේ අරන් තියෙන්නේ. ඊට පස්සේ ගෝවා වලට සැමන් දාලා ඔයාට ඊයේ මතක ඇතිනේ මම ඒව හැදුවේ ඒවා ටිකක් වැඩිපුර හදපින්න ෆ්‍රිජ් එකේ දාලා ඒවත් ගත්තා. ඉතින් බටු තියෙනවා බටු වලට කරවල දාලා කිරි දාලා තියෙන බටු. ඊට පස්සේ මම උතන අරන් තියෙනවා මස් වලින් ග්‍රෑම් 100යි බටු වලින් ග්‍රෑම් 100යි ගෝවා ග්‍රෑම් 50යි රතුබත් ග්‍රෑම් 150යි. ওই විදිහට අරන් තියෙන්නේ. එතකොට මම උදේට කද්දී ඇති 10:45ට විතර. අද උදේ කෑවේ 10:45ට විතර. ඊට පස්සේ මම ආයේ හවස 3:50 අද පරක් වුණා කද්දී 3:50යි අද කද්දී දවල්ට. ওই වේල් දෙක විතරයි අද දවසේම ගත්තේ. වෙන මොකුත් මම ගත්තෙම නැහැ. එදනම් මම හිතලම හිටිය කන්නේම නැහැ වෙන මොකුත් කියලා. ওই වේල් දෙක ගත්තා. ඔහොම තමයි අද ඩයට් එක කරේ. ඉතින් අද සාදක මම ඩයට් එක කරා. අද මගේ ඩයට් එකේ 24 වෙනි දවස. අපි බලමු 24 වෙනි දවසේ මම මොනවද මගේ ඩයට් එකට එකතු කරගත්තේ කියලා. ඉස්සෙල්ලාම සුපුරුදු පරිදි තියෙනවා රතුබත්. රතුබත් තමයි මම ගොඩක් කන්නේ. ඉතින් ගොඩක් කියන්නේ රතුබත් තමයි හැමදාම කන්නේ. රතුබත් ග්‍රෑම් 150ක් අරන් තියෙනවා. ඔතන තියෙන අල වලට කෝනිස්ස දාලා අල නිකන් තෙල් දාලා වගේ තෙල් ගොඩක් දාන්න නැතුව සාමාන්‍යයෙන් හදලා තියෙන්නේ අල. ওই විදිහට අල අරන් තියෙනවා. ඊට පස්සේ ඔය තියෙන්නේ බලමාළු. බලමාළු සාමාන්‍යයෙන් උස්නයි. හැමදාම බලමාළු වල මිරිසට වගේ තෙල් දාලා එහෙම නෙවෙයි යන්නේ. අද මම බලමාළු ඉුවේ මේ කිරි දාලා. කිරට විලා තියෙන බලමාළු කිරි දාලා. ඊට පස්සේ තියෙනවා පුහුල්. ඔය තියෙන පුහුල් දන්නවද තියෙන පුහුල්? පුහුල් කිරට විලා තියෙනවා. කිරට කියන්නේ තියාර. මිරිසට වගේ මේවා වෙන්නේ කිරට විලා තියෙනවා. ඔය ටික තමයි අද ගත්තේ. ඒතකොට පුහුල් ග්‍රෑම් තියෙනවා ඔතන. පුහුල් ග්‍රෑම් 100ක්. අල ග්‍රෑම් 100යි, මාළු ග්‍රෑම් 100යි, බත් ග්‍රෑම් 150යි. උදේ වේලට ගත්තේ ඔය ප්‍රමාණය ඔය විදිහටම අරන් තියෙනවා දවල් වේලට. ඊට පස්සේ උදේට මම අද කද්දී 10:00 විතර ඇති 10:00 විතර තමයි උදේ වේල ගත්තේ. ඊට පස්සේ හවස කද්දී 3:45යි. ওই වේල් දෙක තමයි ගත්තේ අද. ඊට අමතරව පොඩ අර මසාලා රටකජු ටිකක් කෑවා ග්‍රෑම් 50ක් විතර. ඒව කන්න හොඳ නැහැ. ඒ වුණාට අර හැමදාම කන්නේ නැහනේ. ආස හිතුනහම ඉඳලා හිටලා දවසක් කනවා. ගොඩක් හොඳ නැහැ. ඉතින් දැන් මම මේ ව්‍යායාම කරලා ඉවර වුණා විතරයි. ව්‍යායාම කරා ව්‍යායාම වර්ග 11ක්. විනාඩි 20ක් විතර කරේ. අර ඉස්සෙල්ලාම ලොකුවට කරන්න බෑ. මුලින් පටන් ගද්දි එකපාර ලොකුවට හැමදේම කරන්න ගියොත් තමයි එපා වෙන්නේ. ඒකින්ද පොඩිවට තමයි ඉස්සෙල්ලාම පටන් ගන්න ඕනේ කරන ඕනම දෙයක්. ඉතින් පොඩිවට දැන් කරා. මේ දවස් ටිකේ දුවන්න බැරි වුණා. මොකද හැමදාම උදේට වහිනවා අපිට. දැන් හෙටවත් බලන්න ඕනේ දුවන්න. මේ දවස් දෙකක් විතර තමයි ඇවිදින්න ගියේ මම. ඊට පස්සේ වහින්න ගත්තා. දැන් හෙටවත් වැස්සේ නැත්තම් හෙට යනවා. ව්‍යායාම ටික නම් කොහොමද මම ඇවිල්ලා වෙනවා මගේ අතින් ව්‍යායාම ටික මම කරනවා. දැනුත් කරා. කරලා ඉවරච්ච ගමන් තමයි මම මේක වොයිස් කරන්නේ. ওই විදිහට තමයි ඉතින් අද ඩයට් එක හරියට සාර්ථකව කරුණා. එහෙනම් ඉතින් මට ලයික් එකක් දාලා මාව ෆලෝ කරලා මාත් එක්ක එකතු වෙන්න ඩයට් කරන්න හිතන් ඉන්න අය, බර අඩු කරගන්න හිතන් ඉන්න අය, හිත හිතා ඉන්නේ නැතුව දැම්ම තියා පටන් ගන්න. මාත් එක්ක එකතු වෙලා දිගටම ගමන යන්න. මම කොහොම කිලෝ 65ට බර අඩු වෙනකම් මම මේක දිගටම කරනවා.